ඔන්න තවත් ලස්සන අලුත් දවසක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ මම උදේම රූෆ් টොප් එකට පොඩ්ඩක් ආවා. රූෆ් টොප් එක බලලා ගියාම මගේ මුළු දවසම හරිම ෆ්‍රෙෂ්. මොකද හරිම ලස්සනයි උදේට මේ රූෆ් টොප් එක. දැන් වෙලාව 5:00 විතර. මම ගෙදර වැඩ ටිකකුත් කරලා තමයි මෙතෙන්ට ආවේ. ඊළඟට මම ගෙදර දැනට කරීස් දෙක තුනක් හදලා තියෙනවා. ඊට අමතරව බබාලට ස්කූල් ගෙනියන්නත් ඒගොල්ලන්ටත් හදලා ගත්ත පොඩි ස්නැක් එකක්. ගෙදර ගෙන ආපු පරාට වගේක් ඉතුරු වෙලා තිබිලා මම ඒ ටික ලෑස්ති කරලා ඒගොල්ලන්ට ගත්ත කැරටුයි බෝංචි ලුණුයි ටිකක් දාලා ඊට පස්සේ දැන් ඇත්තටම වෙලාව 5යි වෙලාව මම මේක හදන අතරතුර බීට් ටිකකුයි මේ හවසට ගන්න බීට් ටිකුයි ගෝවා ටිකුයි හදාගත්තා. ඊට අමතරව බබාලගේ අර මම කිව්වා මේ පරාට ටික ඉතුරු වෙලා තිබිච්ච නිසා මම ඒක පොඩ්ඩක් නිකන් කොත්තු ටයිප් එකට එකක් හදන්න තමයි ඒ ටික කපාගත්තේ. ඒ අතරතුර මේක හදන අතරතුර ඒකත් මම මේ විදිහට හදාගත්තා. මේ මම එකතු කරන්නේ බිත්තරයක් දාලා ලුණු ටිකක් දාලා ගම්බිරිස් ටිකක් දාලා අර කියන මේ පරාට ටික එකතු කරා මම මේකට ඇත්තටම රසට තිබුණා. ඊට පස්සේ මම අන්තිමට මේකට තක්කාලි ගෙඩියකුත් එකතු කරගත්තා. ඉතින් පොඩි දෙන්න ආසාවෙන් කාලා තිබුණා. ඉතින් ඔහොමයි ටික ලෑස්ති කරගත්තේ. ඊට පස්සේ මම ඒගොල්ලන්ගේ බොක්ස් එකට ඒක දාලා ක්‍රීම් කැකරයකට චොක්ලට් ස්ප්‍රෙඩ් ටිකකුත් ගාලා බොක්ස් එකට දැම්මා. ඊට පස්සේ මම ඔෆිස් එකට ගිහිල්ලා ඔෆිස් එකේ වැඩ පටන් අරගෙන තමයි මේ තියෙන්නේ. ඉතින් වැඩ ගොඩාක් තියෙන දවසක්. ඊට පස්සේ ওই වැඩ ටික ඉවර කරලා මම ලන්ච් වලට ගියා. අද මගේ ලන්ච් එක ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. මේ තියෙන මගේ ලන්ච් එක මේ සිම්පල් හරිම සිම්පල්. මම හැමදාම මේ විදිහට සිම්පල් ගෙනියන්නේ. කරි එකකුයි මැල්ලුමකුයි මස් හරි මාළු හරි තමයි මගේ ලන්ච් බොක්ස් එකේ හැමදාම තියෙන්නේ. ඔය වැඩ ටික සේරම ඉවර කරලා දැන් අද රෑ මේ ගෙදර ඇවිල්ලා ගෙදර වැඩ ටික ඉවර කරලා මම පොට්ටක් මේ ඉඳගෙන පොඩි වැඩ ටිකක් තියෙනවා ඒක කරනවා. මම අනිවාර්යයෙන්ම කොෆි එකක් බොනවාමයි රෑට. කොෆි එකත් හදාගෙන තමයි මෙතන ඉඳගත්තේ. මේ ඔයගලන්ට පේන්නේ පොඩි ක්ලොක් එකක් එක බබාගේ ඉස්කෝලේට ඉල්ලපු එකක්. ඉතින් ওই විදිහට තමයි අද දවසේ ගෙවුනේ. අපිත් එක්ක රැඳිලා එන්න. අපේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අලුත්ම අප්ඩේට්ස් ගන්න. හැමෝටම සුබ දවසක්. හායි ඔන්න අද මට මගේ පරණම යාළුවෙක් හම්බුණා. මේ අපේ යාළුවෝ සෙට් එකේ තව එක්කෙනෙක් චතු. ඉතින් චතු ඉන්නේ වෙනප්පුව පැත්තේ ආය නම් දන්නවා ඇති. ගොඩක් වෙනප්පුව පැත්තේ ප්‍රසිද්ධ බියුටිෂියන් කෙනෙක්. ඒක නිසා කිව්වහම නෙමෙයි දන්නේ චැන්රි කිව්වහම තමයි මම දන්නේ. චැන්රි සලෝන් එකේ අධිපතිනි. සලෝන්ස් කීපයක් තියෙනවා. ඉතින් එයා ගොඩක් අවුරුදු ගානකට පස්සේ මාව බලන්න ආවා. ඉතින් අපි ආව ලන්ච් ගන්න. අපි මොනාක් ඉම්පීරියල් එකට ආවා ලන්ච් ගන්න. එයාගේ හස්බන්ඩ්ත් ඉන්නවා. ඕකේ එහෙනම් අපි බලමු මොනවද අපි කන්න ඕඩර් කරන්න කියලා. ඔන්න අපි ගත්තා ග්‍රීන් සලාඩ් එකක්. ග්‍රීන් කිව්වට ඒකේ රෙඩ් කලර් තියෙනවා. හරිම රසයි ඒක. හරිම ලස්සනයි දැක්කහම. මේ තියෙන්නේ සෂිමි. මේක සැමන් සෂිමි එකක්. ඒකත් මේ ලස්සන බෝට් එකක් වගේ මෙන්න මේ වගේ එක තමයි සර්ව් කරලා තියෙන්නේ. ලස්සනයි ඒක. මේක මම ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මේ try කරන්නේ. මම දන්නේ මේක මොන වගේ වෙයිද මම කැමති වෙයිද කියලා. මේ බලමු try කරලා. උලක් නෑ හැබැයි රසයි ඒක. මම හිතුවේ මගේ ජීවිතේට මම මේක කන්නේ නෑයි කියලා. මේ වගේ කෑමක් මේ අමුයෙන් මාළු කන්නේ නෑම කියලා තමයි හිතන් හිටියේ. ඒනට ඒකේ කිසිම වෙනසක් නෑ. කිසිම මේ අප්‍රසන්න රසක් නැහැ ඇත්තටම. එනව නේද? මේ ඩිෂ් එක ඇත්තටම වැව් මාළු ෆ්‍රයිඩ් එකක්. මේ ඒ බෙදපු වැව් මාළු මේ අනිවාර්යෙන් මේ චතුගේ හස්බන්ඩ්ට ඕනේ. හඳ ඒගොල්ලෝ එයා කොහේ ගියත් එයාට මෙන්න බෙදපු වැව් මාළු ඕනේ. ඉතින් ඒකින්ද අදත් ඕඩර් කරා. මම දන්නේ මේ ලස්සනින් දැන් අද තමයි දන්නේ ඒක.
4ක් විතර බීම. මේ මේක ගාව උදේ. උදේ ඉඳලා උදේ